Hi guys, my name is Imasha. I'm from Sri Lanka and I'm from Colombo. The people who know me, මම ගැන දන්න අය මොකද කියලා දන්නවා. මම දැන් කරන්න යන්නේ get ready with me එකක්. මම දැන් වශයෙන් කතා කරගෙන ආවා. මම already මගේ creams තියෙනවා මම apply කරලා ඉවරයි. මම already පෙන්නන්න මම මොනවද apply කරන්න කියලා. First මුලින්ම use කරන්නේ Shello එකේ saffron gel එක. මේක මගේ second bottle එක. already මගේ first bottle එක මේක ඉවරයි මගේ first bottle එක. මේ bottle එක කොහමද මම almost 3 weeks වගේ 3 weeks 4 weeks almost 1 month වගේ මම මේක use කරා. තාම චුට්ටක් තියෙනවා මේක සෝරලා ගන්නවා. ඒක මාල් විදිහට විශාල තියෙනවා. සාම එක හරිය budget friendly. It's around more than not even more than 1000. It's like only 1000. ඉතින් 1000කට අඩුවෙන් අපි ගන්න යනවා නම් අපිට මේක හොඳම product එකක්. සහ අපේ ශ්‍රී ලංකන් product එකක්. බයනක ගන්න පුළුවන්. අපේ skin tone එකට කිසිම බයනක මම කතා කරන්නේ මගේ වගේ skin tone එකක් තියෙන කෙනෙක්. මට වෙන sensitive skin තියෙන කෙනෙක්ට මට recommend කරන්න බෑ මේක. ඉතින් මගේ තියෙන්නේ oily skin එකක්. මේකෙන් තමයි මම ගොඩාක් results ඇත්තේ. ඔයාලට පේනවා ඇති. මට කලින් PCOS තිබුණා. so මගේ අර neck line එක පොඩ්ඩක් dark ගතියක් තිබ්බා. මම හැමදේම නැති කරගත්ත මෙන්න මේකෙන්. ස්කින් කෙයාර් එකක් ෆලෝ කරනවා නම් ඔයාලා ළඟ ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් ස්පෙෂලි මගේ ටිකක් පිම්පල්ස් වගේ නෑ නෝමල් හෙවි පිම්පල්ස් නෙමෙයි පිම්පල්ස් ටිකක් එන ඔයිලි ස්කින් එකක් තමයි තියෙන්නේ ඔයාලට පේනවා දැන් මගේ මූණේ කිසිම පිම්පල් එකක් නෑ thanks for this මේක තමයි හොඳම රිසල්ට්ස් ආවේ එතකොට මම ඊළඟට පාවිච්චි කරනවා පිම්පල්ස් වලට මම වෙනම ස්පෙෂල් පාවිච්චි කරන එකක් තමයි ඇත්තටම බජට් එක ටිකක් ඕවර් කියපු එකක් බට් මට මේකෙන් ගොඩාක් රිසල්ට්ස් දුන්නා මේ තමයි ස්පාසිලොන් එකේ Neem and Tea Tree cream face cream එක මේක ඇත්තටම ගොඩක් හොඳයි මේක මම යූස් කරන්න පටන් ගන්න දැන් සතියකමාරක් විතර යනවා ඇත්තටම මගේ ෆේස් එකේ මම මේක යූස් කරනවා මගේ ෆේස් එකේ තිබුණ පිම්පල්ස් ගොඩාක් ඔයාලට පේන ඇති සතියකමාර දෙකට ලොකු වෙනසක් මම කිලි පිම්පල්ස් නෙමෙයි මම කතා කරන්නේ සිම්පල් නිකන් අර පිම්පල් එකක් ඇදීගෙන එනකොට තිබ්බා වගේ තියෙනකොට තමයි මේක යූස් කරන්න පටන් ගත්තේ මේක ගොඩක් හොඳ රිසල්ට්ස් තියෙනවා ස්පාසිලොන් එකේ ප්‍රොඩක්ට්ස් ගැන කතා කරන්න දෙයක් නැහැ නේද ස්පාසිලොන් කියන ශ්‍රී ලංකා ප්‍රොඩක්ට් එකක් ඇත්තටම ගොඩක් ඕවර් බජට් බට් හොඳ රිසල්ට්ස් තියෙන ප්‍රොඩක්ට් එකක් හරි ගොඩාක් මම මේව කරගන්නේ නැහැ පොඩ්ඩක් නැකේම ගෙවම තතින් පොඩ්ඩක් ටච් කරලා එක හදා ගන්නවා. අපි ඇත්තටම බ්‍රෂ් එකක් අපට වඩා බ්‍රෂ් එකක් යූස් කරන එක ඇත්තටම මොකද මම කලින් අතින් තමයි ෆින්ගර් ටිප්ස් වලින් තමයි ගොඩක් අයි ෂැඩෝ එහෙම ඇප්ලයි කරේ. බ්‍රෂස් තිබිලත් මට කරගෙන අතින් ගන්න තරම් ලොකු සැටිස්ෆැක්ෂන් එකක් ආවේ නැහැ. ඉතින් මම මේ විදිහට චුට්ටක් පින් එකෙන් චුට්ටක් ටච් කරගෙන මම කියන සිම්පල් ගමනක් යන්න කියලා. මම කිසිම ෆවුන්ඩේෂන් එකක් කිසිම පවුඩර් එකක් දැන් යූස් කරලා නැහැ. ඔයාලට පේනවා ඇති කිසිම ෆවුන්ඩේෂන් එකක් කිසිම මේකක් යූස් කරලා නැහැ. පොඩ්ඩක් තාරි දාලා තියෙනවා. දැන් තමයි ක්‍රීම් ටික ගාලා ඉවරනේ. පේනද? මම ෂැඩෝ එක ටච් කරලා තියෙනවා. මම කිසිම දැන් මුන්නේ නැහැ. මම බ්ලෂස් ටිකක් ගත්තා. මම බ්ලෂ් එක විදිහට වාච් කරලා මේක මගේ චෙරි එකක් ඉන්නර ටච් කරලා චුට්ටක්. අපි මම මේක ටච් කරලා ඉච්චරයි. next මම මස්කාරා ගන්න යනවා. මොකද මම ලොකු ගමනක් නෙමෙයි යනවා. පොඩි ගමනක් යන්නේ. මම අයිලයිනර්ස් එක යූස් කරන්නේ නැහැ. ඒක මම දැනට මස්කාරා එක විතරක් යූස් කරනවා. Hi guys. back to me body disturbance එකක් වුණා. ලිප්ස්ටික් එකක් ගත්තා මම. අර ලිප්ස්ටික් එකක් ගත්තා මේක මම ගොඩාක් ආස දෙකක්. මම පෙන්නනවා ඔයාලට. හරිම ලස්සනයි. මම මම බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. නැත්නම් හැබැයි මේකප් අයිටම්ස් මේක මම ගත්තේ පොඩි මේකප් ෂොප් එකක මේක මිස්ටර් හවුස් එකේ 130 berry blossom කියන එක. මේක මම ලස්සනයි මේක ගාගෙන මම ලිප් ලයිනර් එකක් ගහලා තියෙන්නේ. ඔයාලට පේනවා මම ගත්තේ රෙඩි එකකින් පෙන්නන හරිම ලස්සනයි. මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. ඩක් අයි ෂැඩෝ ටක් වැඩි අපි ඒක පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගමු අතින්. so